පිළිගන්නවා සියලුම දෙනාව බිලාස YouTube channel එකට. ඉතින් අදත් අපි වෙලා තියෙන්නේ මාලදීවේ තවත් ලස්සන දූපතකට. ඉතින් මේ දූපතේ නම තමයි මහිබන්දු දූපත කියලා කියන්නේ. ඉතින් මේ මහිබන්දු කියන දූපත අයත් වෙන්නේ සවුත් ආරිය ඇටෝල් එකට තමයි මේ දූපත අයත් වෙන්නේ. ඉතින් මේ දූපත සවුත් ආරිය වල තියෙන ප්‍රධාන සිටි එක තමයි මේ මහිබන්දු කියලා කියන්නේ. ඉතින් මේ තියෙන්නේ එන්ට්‍රස් එක. මේ තියෙන මහිබන්දු දූපතේ ප්‍රධාන ජැටි එක. ඉතින් අලුතෙන් හදලා තියෙන්නේ. ඉතින් මෙතන ඔයාලට තේනවා වෙල්කම් ටු මහිබන්දු කියලා තියෙනවා. ඒ මෝල්ඩියන් භාෂාවෙන් සහ ඉංග්‍රීසි වලින්. ඉතින් අපි මේ දූපත වටේ පොඩ්ඩක් ගිහිල්ලා බලමු මේ දූපත කොයි වගේ. වෙල්කම් ටු මහිබන්දු කියලා මෙයාලගේ දූපතට එන්ට්‍රස් එක තියෙනවා. ඉතින් මෙතනම තියෙන රෙස්ටෝරන්ට් එක. අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා බලමු මේ දූපත කොයි වගේද කියලා. සමහර ගොඩනැගිලි අලුතෙන් ඉදි කරමින් යනවා. ඒක විතරයි. අලුතෙන් ඉදි වෙන්න යන ෆේස් 2 එක. ඉතින් පොළු මාලේ වගේ මේකෙත් ෆේස් 1 ෆේස් 2 කියලා අලුතෙන් ඉදි වෙමින් යනවා. ඉතින් මේ සයිඩ් එක තමයි ෆේස් 2 විදිහට ඉදි වෙමින් යන්නේ. මේ පැත්ත ඔයාලට පේනවා. ඉතින් තවටත් තාම පාරක් නැහැ. මෙතනින් පාර ඉවරයි. ඉතින් තව ටික කාලෙකින් ඉතින් මේ පැත්තේ ෆේස් 2 හැදෙනවා මහිබන්දු වල. දැන් ඔය සිමෙන්ති දේවල් තමයි තියෙන්නේ. ඉතින් මේ තමයි කන්ස්ට්‍රක්ෂන් සයිඩ් එකේ ඔෆිස් එක තියෙන්නේ. ෆේස් 2 ඉදි වෙමින් යන. මේ පල්ලි හරි ලස්සනයි. ලස්සන පල්ලියක් තියෙනවා. මහිබන්දු වල මුස්ලිම් පල්ලිය. පොඩි පාරවල් තියෙන්නේ මේ මහිබන්දු කියන රටේ ජනගහනය ගත්තොත් 2500ක් රට කිට්ටු වෙන්න ඉන්නවා කියලා තමයි දාවන්තියෙන් ලැබුණේ. එමතම කොෆි ෂොප් රෙස්ටෝරන්ට් ගෙස්ට් හවුස් තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ මහිබන්දු වල ග්‍රවුන්ඩ් එකක්. ඉතින් මේක තියෙනවා.
අපිත් එක්ක මේ අපේ වීඩියෝ කරපු අනිත් අයියා ඩිල්ෂාන්. ඉතින් thank you ඩිල්ෂාන් අයියා. ඕකේ. ඉතින් මේ ජැටි තියෙන ජැටියේ ඉතින් ඔයාලට පේන්නේ මේ HI කියන බෝට් තියෙනවා ගොඩක් travel. ඉතින් ලොකු කම්පැනියක් අර රවිය කිව්වා වගේ. ඉතින් මේකේ හැමදාම දවසකට දෙපාරක් මාළේ යනවලු මේ ලොන්ච්. මේ අවට ඉන්න දූපත් වල ඉන්න කට්ටියත් මේ මහිබඳු දූපතට තමයිලු වෙන්නේ මාළේ යන්න. මොකද මේ දූපතේ ඉඳන් තමයි මාළට ගොඩක් යන්නේ. ඉතින් අවට තියෙන දූපත් වලින් මාළට යන්නේ නැහැ. ඉතින් මේ දූපතට ඇවිල්ලා මේ තියෙන ස්පීඩ් බෝට් වලින් තමයි යාලා මාළට යන්නේ.
ඇටෝල් හොස්පිටල් එක. ඉතින් ගොඩක් ලොකු හොස්පිටල් එකක් තියෙනවා කියලා රවි කිව්වා. ඉතින් ඔයාලට පේනවා ඇත්තටම ඇටෝල් එකේ තියෙන ලොකු හොස්පිටල් එකක්. ඉතින් ගොඩක් ලොකු හොස්පිටල් එකක්. ඇම්බුලන්ස් එකක් තියෙනවා. පේන්නේ පොලිස් ස්ටේෂන් එක. මහිබන්දු වල තියෙන පොලිස් ස්ටේෂන් එක. ඉතින් ලොකු පොලිස් ස්ටේෂන් එකක් තියෙනවා. මේ තියෙන මහිබන්දු වල තියෙන පොලිස් ස්ටේෂන් එක.